හයි යාළුවනේ ඔයාලා හැමෝටම කොහමද? ඉතින් ඔයාලා පරිස්සමට ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් අපි අද බලමු කොහොමද පාඩම් කරන්න කියලා. පාඩම් කරන්න විතරම තියෙන සබ්ජෙක්ට්. ඉතින් ඒකට මම පාවිච්චි කරපු පිස්සු ක්‍රම ටිකක් තියෙනවා. ඉතින් මම මේ පිස්සු ක්‍රම ටික අද ඔයාලට කියන්නයි යන්නේ. මේ පිස්සු ක්‍රම ටික කියන්නේ කලින් මට ඔයාලට මෙන්න මේක චුට්ටක් පෙන්නන්න හිතුවා. මම ඔයාලට අමාරු මැක්ස් ලේසියෙන් ගොඩ දාම කියන වීඩියෝ එකේ වගේම ගොඩක් වීඩියෝස් වල කියලා ඇති මේ මොනවද මේ මැක්ස් වලට ෂෝට් නෝට් හදන්නේ කියලා. ඉතින් මම කරන්නේ කොමර්ස්. මට 9S තිබ්බත් කවුරු මොනවා කිව්වත් ගොඩක් බාධක මැද මට හැමෝම කිව්වා ඇයි ළමයි ඔයා ඕක කරනවා දක්ෂයිනේ. අනේ මම දක්ෂ නෑනේ ළමයි මම කරා. ඒ නිසා කොමර්ස්. ඉතින් මෙහෙමනේ සබ්ජෙක්ට් එක තෝරගන්න ඕනේ තමන් කැමති විදියට. කවුරුවත් කියන විදියට නෙමෙයි. ඉතින් ඔන්න ඒ නිසා මම කොමර්ස් තෝරගත්තා. ඉතින් ඔයාලත් 9S වගේ 8S වගේ හොඳ රිසල්ට් එකක් එයි. 7S වගේ එහෙම එයි. ඔයාලා කැමති සබ්ජෙක්ට් එක තමයි තෝරගන්න ඕන. හරිද? ඉතින් ළමයි මේ මම කතා කරන වේගය වැඩිද දන්නේ මට ඔය යාළුවෝ බව කියන දේක් තමයි ඔයා කතා කරන වේගෙට තේරෙන්නේ නැහනේ. එහෙම නැහනේ ඔයාලට. ඒක තමයි මම යාළුවාට ගිහින් කිව්වා. හරි. ඔයාලට ඉතින් කියන්න විදියක් නැහනේ. කමෙන්ට් එකක් දාන්න එහෙනම් හොඳද? වේගය වැඩි නම් නෑ ඔයාලට එහෙම නෑ. හරි ඒක කතා වැඩක් නෑ. මේනලා මම කොමර්ස් වලට හදපු මේ ෂෝට් නෝට් එක මේක මම accounting වලට හැදුවේ. ඉතින් මේකෙදි මම මේ මට වැදගත් වෙනම දේවල් ටික පැත්තෙන් ලියලා, මෙහි මුඩින් ලියලා, පාටින් highlight කරලා මුදල් ලැබීම් ජර්නලයි, ගෙවීම් ජර්නලයටයි මෙන්න මෙච්චරයි මම ගදාගත්තේ. එතකොට මම ඕනම විභාගයකට කලින් දවසේ මෙන්න මේ ටික බලලා තමයි විභාගයට යන්නේ. දැන් බලන්නකෝ මේ සර් කෙනෙක් දවස් ගාණක් උගන්වන ටිකක් මම එක ෂෝට් නෝට් කොලයකට ගත්තා. ඉතින් මේ මම ඔයාලට හැමදාම පම්පෝඩි කියවනවා. ඊට ඔයාලා හිතනවාද බොරුත් කියලා. ඉතින් ඇයි ඉතින් මට පෙන්නන්න කිසි දෙයක් නැහැ. මම ඔක්කොම එක්කෝ විකුණන්න දීලා මගේ පොත් නැත්නම් ගියක නංගිල මාලෙලට දීලා. ඒ නිසා මට පෙන්නන්න නැහැ මේ තියෙන. ඉතින් මම ළඟදිම හදපු උණුවෙම තියෙන මේක. හොඳට පිච්චෙනවත් එක්ක. මේ හරිද? ඔන්න ඉතින් ඔන්නම තමයි අර මම කිව්වේ මේ ෂෝට් නෝට් හදන්නේ කියලා මැක්ස් වලට. හරි. දැන් අපි අදාළ වීඩියෝ එකට යමුකෝ. දැන් මේක නෙමෙයිනේ මම කතා කරන්න ආවේ. ඔන්න ඕකනේ ප්‍රශ්නේ. දැන් ඉතින් ළමයි ඔයාලා මගේ මෝඩකම් දකින්න යන වෙලාව. ඔන්න ඉතින් highlight කරලා අනේ බනින්න නම් එපා මට බැනලම බැනුම් අහලම ඇති වෙලානේ මේක ඉවරයක් තියෙන්න ඕන. හොඳද? හැමෝගෙම බැනුම් අහන්න මට බෑ. highlight කරා තමයි මම පොත්. ඒක වැරද්දක්. මම දැන් ඒක තීරුම් ගන්න තියෙන නිසා මම ඔයාලට කියන්නේ ඔයාලා බනින්න එපා හොඳද මට. මේ නොදැනුවත්කමට මම චූටිනේ. දන්නේ නැතුවයි මෙච්චර highlight කරේ. ඔයාලා එහෙම කරන්න එපා. හොඳද? ඔයාලා ඊළඟ අවුරුද්දේ තමන්ගේ නාගිට මාළියට දෙන්න තියෙන පොතකට මේ වගේ මම වගේ විනාශයක් නම් කරන්න එපා ළමයි. ඒ නිසා ඉරි ගහන්න. හරිද? දැන් ඔයාලට පේනවද මේව highlight කරලා කියලා? නෑ. ඔයාලට පේන්නේ ඉරි ගහලා කියලා විතරයි. හරිද? එහෙම පේන්නේ නැත්නම් මන් දන්නේ නෑ. හරි අපි දැන් යන් අපේ වැඩේට. මම ඔයාලට කියන පළවෙනි ක්‍රමය තමයි ඔයාලා පාඩම් කරනකොට මෙන්න මේ වගේ පාඩම් වලට ඉතිහාසයේ ඕනම පාඩමකට විශේෂයෙන්ම එහෙම බැරි පාඩමුත් තියෙනවා. නමුත් ওই මහාන් රාජධානි රජවරු වගේ තියෙන පාඩම් වලට ලස්සන කතාවක් හදාගන්න. දැන් hina වෙන්න එපා. මම හදපු පිස්සු කතාවක් මම කියනවා. ඔයාලට කියන්නේ උදාහරණයක් විදියට. නැත්නම් තේරෙන්නේ නැහනේ. hina වෙන්න නැතුව අහගෙන ඉන්න ඕන. මම මෙන්න මෙහෙම පිස්සු කතා හැදුවේ ඒ කාලේ. ඔයාලා හිතින් හරි හයියෙන් හරි පිස්සු කතාවක් හදන්න ගෙදර අයට කියලා තියන්න මම මේ පාඩම් කරනවා කියලා නැත්නම් හිතේවට පිස්සු කියලා. ඇයි ඉතින් තනියම කියවනකොට. ඔන්න ඉතින් එකමත් එක කාලෙක මහනුවර රාජධානිය කියලා එකක් තිබ්බා. ඒකට කට්ටිය ආදරයට කිව්වා සෙකඩගලනුවර උඩරට රාජධානිය කන්දනුවර කියලා. ඉතින් ඔන්න මේ රාජධානියේ පළවෙනි ආදරණීය පාලකයා තමයි සේනාසම්මත වික්‍රමබාහු කියලා කියන්නේ. ඔහොම ඉතින් ඔන්න දැන් මං ඉතුරු ටිකක් කිව්වයි කියලා හිතාගන්න. ඊට පස්සේ ඉතින් ඔන්න එකපාරම මේ රාජධානියට ලොකු කරදරයක් සිද්ධ වුණා. ඔන්න ඒක තමයි පළමුවන රාජසිංහ රජතුමා පේරාදෙණිය වීරසුන්දර බණ්ඩාරගේ උදව් ඇතුව මේ උඩරට රාජධානිය ආක්‍රමණය කරා. ඔන්න එතකොට කරලියද්දේ බණ්ඩාර තමන්ගේ දෙදියණිය වෙච්ච කුසුමාසන දේවියයි බෑණයි වෙච්ච මොකද උසන් යනවද බඳ බෑනවා. කොට බෑණයි වෙච්ච යමසිංහ බණ්ඩාරවයි උස්සගෙන පෘතුගීසින් වෙතට ගියා. ඊට පස්සේ ඔන්න ඒගොල්ලෝගේ නම් වෙනස් වුණා දෝන කත්රිනා සහ දොම් පිලිප් කියලා. ඉතින් ඔන්න ඔහොම යනකොට අවසානයේ ඇති වෙච්ච ප්‍රශ්නකින්
පළමුවන රාජසිංහ රජතුමා වීරසුන්දර බණ්ඩාරව මැරුවා. ඊට පස්සේ ඒකට ගොඩක් තරහ ගියා වීරසුන්දර බණ්ඩාරගේ පුතා කොණාපු බණ්ඩාරට. ඊපස්සේ කොණාපු බණ්ඩාර පළමුවන රාජසිංහ රජතුමාව මරලා පළමු නිමරධර්ම සූරිය කියලා රජධානිය මේ රජකමටපත් වුණා. ඉතින් ළමයි මෙන්න මෙහෙම ලස්සන කතාවක් හදාගන්න. ආසයි නේද ගොඩ අපේ මොලේ ආසයි ඔය ආතල් ගන්න වැඩවලට හොඳද? ඉතින් ඒ නිසා මේ අර සතුටින් දෙයක් ඔළුවට දෙනකොට ඔළුව ඒක හරිම සතුටින් පිළිගන්නවා. ඉතින් ඒ නිසා දැන් ඔයාලා අනුන්ගේ උපදූප කතා කරනකොට නේද ඔයා විතරක් නෙමෙයි මාත් අදටත් එහෙමයි යන්නේ. හරි ඉතින් දැන් මම ඔයාලට උපදෙස් දෙන කෙනෙක්නේ. සාන මම දැන් ආදර්ශමත් විදිහට කතා කරන්න. ඉතින් මේ ඔයාලට අනුන්ගේ උපදූප කතා කරනකොට හොඳට මතක ඉන්නවා වගේ තමයි. මේකත් නිකන් උපදූපයක් කතාවක් වගේ මතක තියාගන්නකොට ඉක්මනට මතක හිටිනවා. හරිද? එහෙනම් ඔන්න ඒක තමයි මගේ පළවෙනි ක්‍රමය. දැන් ළමයි ඔයාලට මෙන්න මේ පොතේ තියෙන මේ අර සටන් ක්‍රම නිදහස් සටන තියෙනවනේ. මෙන්න මේ දේවලුත් එහෙම පාඩම් කරන්න පුළුවන්. ඇයි මේකෙත් ළමයි කතාවක්නේ යන්නේ නේද? මේ උඩරට ආක්‍රමණය මෙන්න මේ විදියට සිද්ධ වුණා. එහෙම කියලා චුට්ටක් අමාරුයි තමයි. ඉතින් අනේ උපදුප කියනවා වගේ නෙවෙයි. ඉතින් අපි මේක කොහොම හරි කරන්න එපා. ඒ නිසා ඉතින් මේ අන්න එහෙම කතාවක් විදියට හදාගන්න. හරිද? හරි. දැන් අපි එහෙනම් අපේ දෙවෙනි ක්‍රමයට. ඊට පස්සේ ඉතින් ළමයි ඔය පුරවැසි භූගෝල විද්‍යාව ගෘහ විද්‍යාව ඔය වගේ දේවල් පාඩම් කරනකොට ළමයි මට පෙන්නන්න පොතක් නෑ ඔයාලට. ඉතින් මම ඔයාලට ඒ වගේ දෙයක් පාඩම් කරනකොට යෝජනා කරන දෙයක් තමයි ඉතින් ඔයාලා අර මං කලින් දවසකත් කිව්වා වගේ ඔයාලගේ හැම ඉන්ද්‍රියක්ම ඒ දේ වෙනුවෙන් පාවිච්චි කරන්න. ඒ කියන්නේ ළමයි ඔයාලා කටින් හයියෙන් කියවන ගමන් ඇස් දෙකෙන් ඒක බලන ගමන් ඊට පස්සේ මොකක් හරි කොලයක සටහනක් අඳින ගමන් ඔයාලා ඒක අනිවාර්යයෙන්ම පාඩම් කරන්න. එතකොට ඔයාලට ඉක්මනට මතක හිටිනවා කියලා තමයි ඉතින් මට ඔය පුරවැසි භූගෝලය ඒ වගේ විෂයන් වලට කියන්න තියෙන්නේ. ඒ වගේම ඔයාලට ඔය ඒ වගේ විෂයන් වලට මෙන්න මේ ක්‍රමේ පාවිච්චි කරන්නත් පුළුවන්. හොඳද? ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම සංකල්ප සිතියම මයින්ඩ් මැප් එකක් ගහගන්න. මෙතනදී ඔයා මේ විදියට එක කොලයකට අපි හිතමු ඔයා පිටු 10ක් ගන්නව එක කොලයකට. තේරුණාද? ඒක අමාරුයි. අමාරුයි තමයි වුණාට මේ විදියට ප්‍රධාන මාතෘකාව ලියලා ඔයාලා ලේසි වෙන විදියට මේ ඒ කියන්නේ මෙහෙම ඔයාලා මෙතන ලියන එක මාතෘකාව. නමුත් ඒක ඇතුළේ තියෙන මුළු කතාවම ඔයාගේ හිතේ තියෙන්න ඕන. අන්න ඒ විදියට මෙහෙම මොකක් හරි එකක් ඇඳගෙන ඔයාලට පුළුවන් මයින්ඩ් මැප් එකක් ගහගන්න. ඒක ඉතින් ඔය භූගෝලේ පුරවැසි වගේ විෂයන් වලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාලව ඉතිහාසයෙන් පාඩම් කරනකොට ආයෙත් ඉතිහාසයක් ආවා. දැන් අපි හිතමු මොනවා හරි දෙයක් ලියන්න. දැන් අපි හිතමු 1815. දැන් ඔයා මේකට දාලා දෙයක් පාඩම් ගන්න. ඊට පස්සේ අපි හිතමු නිදහස් සරණ. ඔයා නිදහස් සරණ කියන එක හරි ලියනවා. ඒ කියන්නේ මොනවාම හරි ලියන්න. එතකොට ඔයාගේ ළමයි ෆෝකස් එක හැදෙනවා. එහෙම කියන්නේ අන්න ඒ නිසා. එතකොට ඔයාලට පාඩම් කරන දේවල් ඉක්මනට මතක හිටිනවා. එහෙනම් ඔන්න ඒ විදිහට දෙවෙනි ක්‍රමෙත් ඉවරයි. දැන් තමයි තුන්වෙනි ක්‍රමය කියන්නේ මෙන්න මේක. හොඳද? මේ දියන්න ළමයි මම මේක ඉගෙන ගන්න එකක් අමතක වීමේ වක්‍රය. මෙන්න මේ විදිහට අපිට දේවල් අමතක වෙනවා. හොඳද? ඉතින් මම මේක චුට්ටක් බිත්තියේ ගහගත්තා. ඉතින් ළමයි ඔයාලට මේ මම මේක කියන්නම්. ඔයාලට දෙයක් අමතක වෙන්නේ නැති වෙන්න දැන් ඔය පාඩම් කරන දේවල් පාඩම් කරනකොට තියෙන විශේෂ ප්‍රශ්නේ අමතක වෙන එක. මම ඔයාලට කියන්නම් කොහොමද මේ අමතක වෙලා යන්නේ කියලා අපිට. ඉතින් අපිට අමතක වෙලා යන දවස් වලටම අපි පාඩම් කරොත් ඉතින් අපිට ටක් ගාලේ දේවල් මතක තියාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ළමයි අපිට දේවල් අමතක වෙලා යනවා. අපිට දේවල් අමතක වෙලා යනවා. ඒ දේ ඉගෙන ගත්තට පස්සේ පැය 8ක් වගේ ඇතුළත අපිට මේ දේවල් අමතක වෙලා යනවා. ඉතින් ඒ නිසා ඔයාලා මුලින්ම ඔයා අද ගියා කියමුකෝ සයන්ස් ක්ලාස් එකට. ඔයා ගිහලා ඉගෙන ගන්න පුතේ ගෙදර ඇවිල්ලා පැය 8ක් ඇතුළත බලන්න ඕන. ඊට පස්සේ ඔයා අද නම් ගියේ පන්ති හෙට බලන්න ඕන දවසක් ඇතුළත. ඊට පස්සේ දැන් ඔයා හෙට කියන්නේ කවද්ද? අඟහරුවාද කියමුකෝ. ඔයා ඊපස්සේ සතියක් ඇතුළත ඊළඟ අඟහරුවාද ඒක බලන්න ඕන. ඊට පස්සේ මේ මාසය ඇතුළත යම් කිසි දවසක ඔයා ඒ දේයි බලන්න ඕන. අන්නේ විදියට බැලුවට පස්සේ අන්නේ මෙන්න මේ විදියට තමයි අපිට දේවල් අමතක වෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට අපි මේ දේවල් බැලුවොත් මෙන්න මේ අමතක වෙන දවස් ටිකටම අපි ආයෙ මතක් කරගත්තොත් අපිට මේ දේවල් අපේ తాවකාලික මතකේ නෙවෙයි ස්ථිර මතකයේ දක්වාම ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ මම ළමයි මම ඔයාලට කියන තව ක්‍රමයක් තමයි ඔන්න දැන් ඔයා අද පාඩම් කරනවා මෙන්න මේ ටික. හරිද? ඔන්න දැන් ඔයා අද මෙන්න මෙතෙන්ට වෙනකම් පාඩම් කරා. හොඳද?
හරිද? දැන් ඔයා ඊළඟ දවසේ පාඩම් කරන්න පටන් ගන්න. දැන් ඔයාට ඊළඟ දවසේ තියෙන්නේ මෙතන. ඔන්න අද පාඩම් ගන්න තියෙන්නේ මෙතන. ඔයා ගිය සතියේ මෙන්න මේ ටික පාඩම් කරා. ඔයා දැන් අද කෙලිව මෙතනින් පාඩම් කරන්න පටන් ගන්නවද? නැහැ. ඔයා මෙන්න මේ ටිකම කියෝගෙන තමයි මෙතෙන්ට එන්න ඕන. ඊට පස්සේ මෙතනින් ඉස්සරහට පාඩම් කරන් යනවා. ඊට ඊළඟ දවසේ මෙතන කියමු පාඩම් ගන්න තියෙන්නේ. ඔයා මේ ටිකම කියෝගෙන මෙතෙන්ට එන්න ඕන. ඒතර ඔයාට තේරෙන්නෝද ළමයි? ඔයාට මේ ටික දැන් වැඩි වෙලාවක් යන්නේ ටක් ගාලා මතක් කරගන්න. මේ ටිකට තමයි වෙලා යනවා. විනාඩි 15ක් 20ක් වගේ ඇතුළත මේ ටික මතක් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා පොතේ මැද හරියකට වගේ ආවට පස්සේ ඉතින් මේ ඔක්කොම ටික කියලා පටන් ගන්නකොට ඉතින් ඔයාලා වැඩි අතෑල්ලා දා. එච්චර එපා. ඔයා එතකොට මෙහෙම පිටිපස්සට මෙන්න මේ හරියක වගේ ඉඳන් කියෝගෙන මෙතෙන්ට ඇවිල්ලා මෙතන ඉඳන් පාඩම් කරගෙන යන්න. දැන් මට හිතෙනවා මං කියන දේ ඔයාලට පැහැදිලි වෙන්න නැති කියලා. ඔයාලා පාඩම් කරන්න තියෙන්නේ අද මෙතන නම් ඔයා අනිවාර්යයෙන්ම ඊළඟ සතියේ පාඩම් කරපු ටික බලලා තමයි මෙතෙන්ට එන්න ඕන. අන්න එහෙම තමයි ඉතින් මාත් කරේ. ඔයාලා ඒ ක්‍රමෙත් කරලා බලන්න. එහෙම කරනකොට ළමයි ඔයගොල්ලෝ මේ මට ඒක කියන්න අමතක වුණානේ. ඔයාලා දැන් මේ ටික ආයි පොත බලන් කියන්නේ. ඔයාලා මේ ටික පොතේ පිටුව අතින් වහගෙන පොතේ පිටුව මේ විදියට වහගෙන ඔයා මේ ටික මතකයෙන් කියන්න උත්සාහ කරන්න ඕන. දෙයක් අමතකයි නම් ටක් ගාලායි බලන්න ඕනේ. ඒ විදියට තමයි මේ ටික බලන්නේ. හොඳද? මේ ටික පොත බලන් පාඩම් කරනවා. නමුත් ඔයා කලින් දවසේ පාඩම් කරපු ටික ඔයා ආයි බල කියවන්නේ. ඔයා ඒ ටික වහලා ඔයා හිතින් මතක් කරලා දෙයක් අමතකයි නම් විතරක් බලන්න. අන්න මේ විදිහට තමයි ඒක කරන්න ඕනේ. නැතුව ආයි ඒ ටිකම කියෝගෙන යන්නේ නැහැ ගිරව් වගේ. හරිද? ඒ වගේම ළමයි ඔයාලට පාඩම් වෙන්නේ නැතිම දෙයක් තියෙනම නම් මේක මැජික් එකක් වගේ. හොඳද? ඔයා නිදිමත විකාරෙන්. ඒ කියන්නේ ළමයි ඔයා 11:00ට නම් නිදාගන්නේ. ඔයා 11:00ට ගන්නවා ඔයාට මේ ලෝකෙ මතක හිටින්නෙම නැති දේවල් ටික. අරගෙන ඔයා ඒ ටික කියවනවා. අනේ ඔළුවට යන්නේ නැහැ ඔහේ කියවනවා. ඉතින් ආසම නැහැ ඔයා ඒ ටිකට. ඒ වුණාට ඔයා ඊළඟ දවසේ රෑ කියවලා නිදා ගන්නකොට ළමයි අපි ලොකු බ්‍රේක් එකක් ගන්න. අපේ මොළය අපි නිදා ගන්න කලින් කරපු දේවල් ටික හරි ලස්සනට ගබඩා කරගන්නවා. ඊට පස්සේ ඔයා ලොකු බ්‍රේක් එකක් කරන්න හැරෙන්නේ. ඊට පස්සේ ඔයා ඊළඟ දවසේ ඔයාට අමාරුම ඔයා අකමැතිම ටික බලනකොට ඔයාට මෙන්න બોලේ 2ක් 3ක් මතකයි. ඊළඟ දවසේ නිදා ගන්නකොට ඒ දේ කරනවා. මෙන්න બોල ඊළඟ දවසේ බලද්දි තව ටිකක් මතකයි. ඔහොම කරනකොට චුට්ට එකින් එක ඔයාට ඒ පාඩම් නොවන දේවල්. ඔය අපි හිතමු විද්‍යාව වල සමාලට ආවර්තිතා වගුව වේවා. ඔය එක රසායනික දේවල් අපි ආස නැහැනේ වැඩි. මම ආස නැහැ. හොඳ අපි නෙමෙයි. ඔයාලා ආසයි. මේ ඉතින් අන්න ඒ වගේ ආස නැති දේවල් චුට්ටක් තියෙනම නම් නිදා ගන්න කලින් බලන්න. එතකොට දවසක් දෙකක් යද්දි ඔයාලට මේ දේවල් ටික ඉක්මනට මතක හිටලා තියෙනවා හරියට මැජික් එකක් වගේ. ළමයි මේක කොමර්ස් වලට අදාළ දෙයක්. ඉතින් ළමයි මට දැන් O level වල දේවල් මතක නැති නිසා කියන්නේ අපිට සමහර මතක හිටින්නේ නැති දේවල් මතක තියාගන්න අපිට ලේසි ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. අපිම හදාගන්නපු. දැන් ඔයාලා හිතන්නකෝ මේක පැටලෙන්නේ නැද්ද? බලන්න හොඳට. අනිවාර්යෙන් පැටලෙනවනේ. එකපාරම ඇහුවදින් දැන් මේ තියෙන්නේ කියන්නේ මං කියන්නේ ඔයාලගේ ඔළුව පැටලෙනවනේ. ඔයාලා O level කරන ළමයි කරුති මේක අවුල්. දැන් ඔයාලා හිතන්න ළමයි මම මේකට හදාගන්න ක්‍රමයක්. ඇත්තට මේක මගේ ක්‍රමයකුත් නෙවෙයි. මේ හැබැයි ඉතින් බලන්නකෝ මේකට තියෙන මේ ලස්සන ක්‍රමය මොකක්ද කියලා. ඔන්න ගෑල් ළමෙකුයි පෙළ ළමෙකුයි ඉන්නවා. හොඳද? දැන් ඔන්න පිරිමි ළමයා ගෑල් ළමෙක්ගේ පිරිමි ළමයව දාලා ඒ ගෑල් ළමයා යනවා. හරිද? ඒ පිරිමි ළමයෙක්ගෙන් අහනවා ඒ ගෑල් ළමයා මං ආපහු ඔයා ගාවට එන්නද? ආපහු එන්නද කියලා අහනවා. ඒ පිරිමි ළමයෙක්ගෙන් අහනවා මං ආපහු එන්නද ඔයාගේ ජීවිතේට? එයා කියනවා බෑ. බැරපත. එයා ඒ පිරිළමයාගේ ළඟ දැන් මේ ගෑල්ලමේ ඉඳපු කාලේ එයා ඇහුවා මම යන්නද කියලා. එයා කිව්වා යන්න හරපත. ඉතින් මම ඕක අදරත් ටක් ගාලා මේ දෙක ඔළුවට එනකොට මගේ හිතට එන ඔය කතාව. ඒ පිරිමි ළමයා අහනවා ඒ ගෑල්ලමයා අහනවා ආපසු යන්නද මං? වගේ ජීවිතේ මම යන්නද? එයා කියනවා හරපත. ආපහු එන්නද කියලා අහනවා. අපෝ බෑ. බැරපත. ඉතින් තේරෙනවද අන්නේ වගේ දැන් මේක ළමයි ඇත්තටම කාටවත් කියන්න පුළුවන් කතාවක්ද? දැන් අර අපි ආවර්තිතාවකව පාඩම් කරනවා වගේ තමයි. ඉතින් ළමයි අන්නේ විදියට ඔයාලා කල්පනා කරොතින් සමහර දේවල් වලට හදාගන්න පුළුවන් අපිට කවදාවත් අමතක නොවන විදිය දේ ක්‍රම. දැන් මට ළමයි මේක කවදාවත් අමතක වෙන්නේ නැහැ. මං හිතනවා මැරුණොත් මට මේක මැරුණොත් නම් අමතක වෙයි. ඉතින් ළමයි කොහොම හරි අන්න එහෙම හදාගන්න. ඉතින් මේව කාටවත් කියන්න එපා.
hina වෙන්නත් එපා ඉතින් මට මේවට. ඉතින් ළමයි මට මතක විදියට මං අද ඔයාලට කියන්න ආවේ මෙන්න මේ ටික තමයි. ඉතින් ළමයි මෙන්න මේ විදියට ඔයාලා පාඩම් කරනකොට හරිම අදිෂ්ඨාණයෙන් මම මේ දේ කරලම තමයි මෙතනින් නැගිටින්නේ කියන අදිෂ්ඨාණයෙන් පාඩම් කරන්න වාඩි වෙන්න. ඉතින් ළමයි මේ ඔයාලට මේ තව ක්‍රම ටිකක් ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මං එතකොට කල්පනා කරලා මතකෙට ගන්නම්. මට දැන් මතකත් නැහැ. ඒ කියන්නේ ළමයි මේ දේ කරන වෙලාවට ඔලුවට එනවා මිසක් මේ මට දැන් මතකත් නැහැ මං තාම මොනවද කරේ කියලා. ඉතින් ඒ නිසා මේ මම දැන් ගොඩක් කල්පනා කරා වීඩියෝ එක නවත්තලා මං තාම මොනවද කියන්න ඕනේ කියලා. ඔච්චර තමයි කොච්චර හිතුවා. මේ ඉතින් ඒ නිසා ළමයි මේ ඔයාලට තව ඕන නම් මම මේ වීඩියෝ එකේ දෙවෙනි පාර්ට් එකකුත් ගේන්නම්. මට කමෙන්ට් එකක් දාන්න. එතකොට ඉතින් මං කොහොම හරි මේ මොලේ හාරලා මේ දවස් ටික කරපු ටික මතක් කරලා ගන්න. හරි එහෙනම් ළමයි මේ අවියේ වීඩියෝ එක අතරතුර මේ මගේ පුංචි යාළුවෙක් ඇවිත් ඉන්නවා. මේ ඉන්නේ අපේ ගෙදර ඉන්න චූරි ලේම් පැටි. අනේ මෙයාලව අපි මං අල්ලලවත් මොකක්වත් කළා නෙමෙයි. එයාගේ අම්ම නැතුව ඉඳලා මම තමයි එයාව හැදුවේ. ඉතින් ඒ නිසා එයා මට හරි ආදරේ. එයාත් ඉතින් මෙතෙන්ට ඇවිල්ලා. ඉතින් ඒ නිසා මේ මං එහෙනම් අදට ඔයාලට බායි කියනවා. මේ එයාත් ඉතින් ඔයාලට බායි කියන්න තමයි ඇවිත් තියෙන්නේ. චූටි බායි කියන්න මෙයාට. එයා හරි ලොකු සීන් එකේ ඉන්න ලේනේ. මේ එයා වැඩි මේ මාව ගණන් ගන්නෑ. මේ හරි එහෙනම් මේ ඊළඟ දවසක මාත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙන්නම්. එතකම් පරිස්සමට ඉන්න. බයි. ඔන්න එයා මගේ ඇඟේ එනවා. මම ටක් ගාලා තියෙනවා.